මම යෝජනා කරනවා කතානායකතුමාට විපක්ෂයේ මේ කණ්ඩායමට ස්ථාවර නියෝග පිළිබඳව වැඩමුළුවක් කරන්න. මම මේක දැන් පැහැදිලි කරනවා මේ 34 1. අර කතාන මෙතුමලට සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕන නිසා මම වාඩිලා හිටියේ. කනාගතුමනි මාකටකට ගිහලා ගන්න නැහැ. අපි කිව්වම තමයි ඕඩරකට හදන්නේ. නිසා මේවා එන්න අවුරුදු අද කියන්නේ මම එක වරාය සම්බන්ධ කරන අපරාධ. රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ වික්‍රමසිංහලත් එක්ක දැන් ආණ්ඩුවට වන්න හදන උදවිය මේවා ජාතික ආර්ථික අපරාධ. දැන් අපි කොළඹ වරායේ නැගින රජයේ 2023 පටන් ගන්න තිබිච්ච ජටිය. අපි දැන් පටන් අරගෙන කරද්දරු කතානායකතුමා 2027 විතර වෙනවා සම්පූර්ණ කරා. ඒ වෙනකොට වෙන රටවල් වරාවල් පටන් ගන්න තිබෙනවා. ඉතින් මම මේ කරුණු කියන්නේ මේවා අර වෙන විදියට වර්ණ කරන නිසා ආර්ථික ඝාතකයෝ ඇත්තට. ඒ ආර්ථික ඝාතකයන්ගේ ගෝලියෝ තමයි අද ඇවිල්ලා ඒ හොරු ආරක්ෂා කරන ගම මාධ්‍ය සාකච්ඡා තියන්නේ. ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි අපි උපරිම වශයෙන් කටයුතු කරන නමුත් වරායසේකෝ කවුරුත් අපි අලුතෙන් බඳව කරන්නේ නැහැ. ඔය ඉන්න කට්ටියම තමයි වැඩ කරන්නේ. ඒ කට්ටියගේ අඩුපාඩුකම් තිබෙනවා. අපි බඳව ගත්තාගේ කියලා විශේෂයක් නැහැ. නමුත් අපි උපරිම වශයෙන් මැදිහත්ලා මේ ප්‍රශ්නේ දාන්න කටයුතු කරනවා. ගරු නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා. විශ්නුනේ ඔබතුමා පැහැදිලි කරගන්න පුළුවන් කියලා ඔබතුමාම කියලා මම දෙන්න පැහැදිලි කිව්වා. දැන් ඔබතුමාගේ ප්‍රශ්න දෙක අතුරු ප්‍රශ්න දෙක අහලා පැහැදිලි කරගන්න පුළුවන් කියලා. පැහැදිලි කරගන්න පුළුවන්. කරුණාකර ප්‍රශ්න දෙක ප්‍රශ්නෙට උත්තර ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔබතුමා දිවදිගේ කතා කරන්නේ. කියනවා පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ අතුරු ප්‍රශ්න දෙකකින් තමයි පැහැදිලි කරගන්න ගරු මන්ත්‍රීතුමා කරුණාකර මේ සභාව නොමග යන විදිහට ප්‍රකාශ කර ඉන්න. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමා ගරු මන්ත්‍රී ගරු කතානායකතුමා මේ ඔබතුමාගේ විෂයපතේට අදාළ වෙන්න තමයි දැන් ඊළඟට අහන්න යන්නේ. මොකද මෙතන තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එතන අහනට වැඩිය විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නේ මම අහන්න බැලුවේ 2013 ඉඳලා මේක ඔබතුමාගේ විෂයපතේට අයිති වෙන නිසා විශේෂයෙන්ම 2013 ඇති කරපු ප්‍රශ්නයක්. මම දැක්ක ඔබතුමා විශාල උනන්දුවක් දක්වනවා මේ දුම්රිය සම්බන්ධව තියෙන කාරණා ටික විසඳන්න ප්‍රශ්න ටික විසඳන්න. විශේෂයෙන්ම අලින්ට දුරකථන ඇමතුමක් දීලා කියන්න අලින් එනවා මේ පාර දිගේ මේක නතර කරන්න කියන කාරණායි. එතකොට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් ගරු මන්ත්‍රීතුමා ඉන්නවා 2100ක් විතර විශේෂයෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කරුණාකර ඔබ කරුණාකර මතක තියාගන්න අමාත්‍යතුමාට උනත් මේ සභාව යන්න ඕන තියෙන දෙයක් තියෙන අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ ඒ අදාළකට විතරයි. කරු කතානායකතුමා මේක මෙහෙම කරු කතානායකතුමා මට එතුමා කැමති නම් එතුමා කැමතිද කියලා අහමු. මේක මෙහෙම කරන්න එපා. මොකද්ද මේ කරන්නේ? කරුණාකර මේ සභාව මෙහෙම පාලනය කරන්න එපා. මම ඉන්දියාප්පකට ප්‍රශ්න ඇහුවේ නෑ. මම ඇහුවේ පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු කතානායකතුමනි මම ඉස්සෙල්ලත් මතු කරා ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් නොකරගත යුත්තේ 34 ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේ. ඔබතුමා ඒක කියා දෙන්න මේගොල්ලන්ට. ඒක කියා දෙන්න. ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේය 34 ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබ හරි පොයින්ට් ඔෆ් ඕඩර් ජයසේකර මන්ත්‍රීතුමා කරු කතානායකතුමා මම අහන්නේ ඇමතුමා කැමතිද නැද්ද කියලා විතරයි. මොණ්ඩා ඇමතුමා කැමති නම් උත්තර දෙන්න කියන්න. විවාදයකට භාජනය කරන්න මම ප්‍රශ්න ඇහුවේ නෑ. මම විවාදයකට භාජනය කරන්න ප්‍රශ්න ඇහුවේ නෑ. ඇමතුමා කැමති නම් උත්තර දෙන්න පුළුවන්. ඇමතුමා කැමති නැත්නම් මම කියන්නේ මම නතර කරන්න. අර ගරු මන්ත්‍රීතුමාලා මේක හොඳට අහගන්න. මේක අහගන්න 32 ඔබතුමල්ලා අහගන්න. ඔබතුමල් ඉන්න මම කතා කරන ගරු සභානායකතුමා අර කතානායකතුමනි මම මේ ප්‍රශ්නයට හරි ගරු කතානායකතුමනි මම ගරු මන්ත්‍රීතුමාලා මේක තේරුම් ගන්න. ගරු මන්ත්‍රීතුමාලා වාචික ගරු මන්ත්‍රීතුමාලා වාචික ප්‍රශ්නයක් අහද්දී අදාළ අමාත්‍යවරයාට ඔබතුමාලා යොමු කරපුවාම
ගරු අජිත් පෙරේරා ගරු කතානායකතුමනි මේ අලුත් ස්ථාවර නියෝග කෙටුම්පත් කරපු කමිටුවේ සමාජිකයෙක් මම මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා මම මේ හැම වෙලාවෙම මැදිහත් නොවෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැති නිසා. නමුත් එක දෙයක් තියෙනවා. මේ ප්‍රශ්න අහන්නේ රජයේ කටයුතු පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩු පක්ෂයේ පසුබැල මන්ත්‍රීවරුන්ටත් පැහැදිලි කිරීම කරගන්න. සම්ප්‍රදාය මොකක්ද? සම්ප්‍රදාය තමයි යම් ප්‍රශ්නයක් අහනවා විශේෂභාර ඇමතිවරයාගෙන් එම ප්‍රශ්නයටම අදාළ ඍජුව වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇමතිවරයා කැමති නම් උත්තර දෙනවා. ඇමතිතුමා කැමති නම් උත්තර දෙනවා. ඇමතිතුමාට බැහැ කියනවා නම් එතන කතාව ඉවරයි. ස්ථාවර නියෝග ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කමිටුව සමාජිකලා හිටියා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. කරුණාකර මතක තියාගන්න ස්ථාවර නියෝගයේ 33 එක පැහැදිලිවම කියනවා මේ 33 එක තමයි විග්‍රහ කරන්න ඔබතුමල්ලා මේ ප්‍රශ්නයක් දෙනවා අදාළ മന്ത്രിවරුන්ට ලැහැත්ති වෙන්න ලැහැත්ති වුණාට පස්සේ අදාළ മന്ത്രിවරු ලැහැත්ති වෙන්න ඕනේ ඇමතිවරුම කරුණාකර කරු අදාළ ප්‍රශ්න විතරක් අහන්න ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නේ පැහැදිලි කර ගැනීම සඳහා මේ උත්තර දෙන ඇමතුමා කැමතිද කියන්නකෝ අපිට එච්චරයි කතානායකතුමා ඇමතුමා කැමතිද කියලා කියන්න මේ ඇමතුමාට ඉඩ දෙන්නකෝ අර ඇමතුමාට ඉඩ දෙන්නකෝ මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමාලට මේ කරුණ තේරෙන්නේ නැද්ද කියලා විෂයපතය කිව්වාම කොහෙද මේ පාර්ලිමේන්තුවේ මෙහෙන් කෑල්ලක් අහලා මෙහෙන් අහනවද අර මගෙන් ඇහුව අතුරු ප්‍රශ්නයක් හරියට හරි අතුරු අර රාසමාණික්ක මන්ත්‍රීතුමා ඇහුවේ විෂයට අදාළව හරිද විෂයට අදාළව අහන්න එහෙම අහන්න ඕන නම් වෙන ප්‍රශ්න අහන්න අපි ඇහුවේ විෂයට අදාළව අර සභානායකතුමා ඔයගොල්ලෝ විෂයට අදාළව අහන්නකෝ විෂයට අදාළ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මේ අමතර සූදානම් ගරු සභානායකතුමා මෙතුමලට ගරු කතාන මෙතුමලට සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕන නිසා මම වාඩිලා හිටියේ. සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕනේ ගරු කතානායකතුමා.